මුදුකාංග කියලා කියන්නේත් ළමයි MS Excel වලට නොවේ. MS Excel වලට සිංහලෙන් නමක් නැත. සිංහලෙන් නමක් නැහැ. සිංහලෙන් කියන්නේ MS Excel තමයි. මම ඔයගලන්ට මේ නිබන්ධනේ දීලා තියෙනවා. පැතුරුම්පත් මුදුකාංග වලට කියන නම මොකක්ද කියලා. Spreadsheet. Spreadsheet මුදුකාංග තමයි පැතුරුම්පත් මුදුකාංග වලට කියන නම. එහෙනම් පැතුරුම්පත් මුදුකාංග වලට අදින් පස්සේ ඕගොල්ලෝ MS Excel කියලා එහෙම කියන්නේ නැහැ. විභාගයට අහලා තිබ්බා පැතුරුම්පත් මුදුකාංග දෙකක් නම් කරන්න. ඉතින් දෙයනේ Excel නම් පැතුරුම්පත් වලට කියන ඉංග්‍රීසි නම ඔබ දෙකක් ලියන්නේ කොහොමද? ඔබට ලියන්න වෙන්නේ එක විතරයි. එහෙනම් මොනවද පැතුරුම්පත් මුදුකාංග කියලා කියන්නේ? පරිගණක ආධාරයෙන් ගණිතමය කටයුතු කරන්න සහ දත්ත විශ්ලේෂණය කරන්න භාවිතා කරන මුදුකාංග වලට කියනවා පැතුරුම්පත් මුදුකාංග. මේ වගේ ප්‍රස්තාර හදන්න පුළුවන්. ඒ වගේම ගණන් කරලා ගණිතමය උත්තර ගන්න පුළුවන්. තර්කානුකූල පිළිතුරු ගන්න පුළුවන්. මෙන්න මේ මුදුකාංග ලෝකේ එකක් නෙමේ ගොඩක් තියෙනවා. ඒවට කියනවා පැතුරුම්පත් මුදුකාංග හේවත් spreadsheet software කියලා. right? දැන් අපි ලියනවා 15 වෙනි ප්‍රශ්නෙට උත්තරය පැතුරුම්පත් මුදුකාංග යනු මොනවද කියලා. right. අපි ලියා ගමු. පරිගණක ආධාරයෙන් ගණිතමය කටයුතු පරිගණක ආකාරයෙන් ගණිතමය කටයුතු හා දත්ත විශ්ලේෂණාත්මක ගණිතමය කටයුතු හා දත්ත විශ්ලේෂණාත්මක පිළිතුරු පහසුවෙන් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග පැතුරුම්පත් මුදුකාංග ලෙස හැඳින්වේ. පැතුරුම්පත් මුදුකාංග ලෙස හැඳින්වේ. දරුවනේ මේකෙත් තියෙනවා උදාහරණ තමයි පැතුරුම්පත් මුදුකාංග වලට ඔයාලා දන්නවා එකක්. එක උදාහරණයක් තමයි MS Excel. තවත් තියෙනවා OpenOffice Calc කියලා එකක් තියෙනවා. LibreOffice Calc කියලා තියෙනවා. Google Sheet කියලා තියෙනවා. දැන් අපි බලමු මොනවද කියලා. මේ පිළිවෙලට උදාහරණ ඔයගොල්ලෝ සටහන් කරගත්ත යුතුයි. මම දැන් ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා පැතුරුම්පත් මුදුකාංග වලට උදාහරණ. MS Excel, OpenOffice Calc, LibreOffice Calc, Google Sheet, Smart Sheets. right? 8 पंटाक सटान कर